ජාතික ජනබලවේග ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංගුලගේ රියානතුර සම්බන්ධයෙන් වූ සිදුවීමේදී පොලිස් නිලධාරීන් රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇතැයි නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා. නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය කොට්ටාසේ සඳහන් කර ඇත්තේ ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියමයෙන් රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව දිසාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් විමර්ශනයක් සිදු කළ බවයි. එම විමර්ශනයේදී සපුගස්කන්ද පොලිස් ස්ථානාධිපතිවරයා අනතුර සම්බන්ධයෙන් විමර්ශනය සිදු කළ රථවාහන අංශයේ ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සහ සපුගස්කන්ද පොලිස් ස්ථානය අධීක්ෂණය කරනු ලබන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධාරීන් විසින් රාජකාරිය පැහැර හැරීමක් සිදු කර ඇතැයි නිරීක්ෂණය වූ බව අදාළ විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා. ඒ අනුව මෙම නිලධාරීන්ට එරෙහිව පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් මූලික විමර්ශනයක් ආරම්භ කර විනය ක්‍රියාමාර්ග ගැනීමට පොලිස්පතිවරයා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.